කොහොමද ඔයාලට සුබම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔගොල්ලෝ හැම කෙනෙක්ටම. මේ අප්‍රේල් මාසේ පළවෙනිදා මේ දවස පොයේ දවසක්. අපි හිතුවා උදේම පන්සලට ගිහින් එනවා කියලා. උදේට අපි කිරිපිටි වර්ග බොනවා හරි අඩුයිනේ. ඉතින් මං උදෙන්ම හදාගත්තේ මේ ස්මූති එකක්. මේකට කෙසෙල්, ෆ්‍රෙෂ් මිල්ක්, රට පීනට් බටර්, කැමති කෙනෙක්ට පීනට් ටිකක් උනත් එකතු කරගන්න පුළුවන් කපලේ බැදලා, ඕට්ස් ටිකක්, ඒ වගේම අයිස් කියුබ් ටිකකුත් එකතු කරලා තමයි මම බ්ලෙන්ඩ් කරලා අරගත්තේ. බර වැඩි කරගන්න ඕන ලොකු පොඩි ඕනම කෙනෙක්ට ගොඩාක් හොඳ ස්මූති එකක් මේක. සතියක් එක දිගට පාවිච්චි කරලා බලන්න. ලොකු ප්‍රතිඵලයක් ඔබට බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ අපේ උදේ කෑම. මම ඒ ටිකත් ලෑස්ති කරලා තියලා ගියා. ලෑස්ති කරා කියන්නේ සාමාන්‍යයෙන් සතියකට වගේ ඇති වෙන කඩල කවුපි වගේ දෙයක්. මම තම්මනකොට එකපාර තම්ම ගන්නවා. හොඳට වතුර බේරුණාට පස්සේ එයා ටයිට් කන්ටේනර්ස් වල දාලා සතියක් වගේ ෆ්‍රිජ් එකේ සාමාන්‍ය කොටසේ තියාගන්නවා. ඊට වඩා වුණත් තියාගන්න පුළුවන්. හැබැයි මම උඩරිම සතියකට වගේ ඇති වෙන තමයි හදාගන්නේ. දවස් ගානෙම අපි සාමාන්‍යයෙන් කඩල කවුපි වගේ දෙයක් කැමට එකතු කරගන්නවා පොඩි ප්‍රමාණයක් හරි. ඉතින් පොඩි ප්‍රමාණ දවසින් දවස හදා ගන්නවට වඩා එකපාර මේ විදිහට හදලා තියාගත්තාම ගෑස් උත් ඉතුරු කරගන්න පුළුවන් මේ වගේ කාලෙක. ගෙදර ආව ගමන්ම චූටි දෝනි ටිකක් නිදාගත්තා. උපරිම විනාඩි 20ක් පැය කාලක් වගේ නිදා ගන්න ඇති. අද වැඩ ටිකක් වැඩි දවසක්. අප්‍රේල් මාසේ අලුත් අවුරුද්දට එක්කම අද තමයි අපි ඩීප් ක්ලීන් කරගන්නවා කියලා හිතුවේ. ඉතින් කර්ටන් ටික නම් අද සෝදන්නේ නැහැ. මකුළු දැල් කඩලා ගේ සෝදලා පියදාලා ඒ දේවල් ටික අද ඉවර කරගන්නවා කියලා හිතුවා. හස්බන්ඩ් ඉන්න නිසා. දැන් මම මේ හදන්නේ අපේ දවල් කෑමටයි රෑ කෑමටයි ඕන දේවල් ටිකක් ලෑස්ති කරගන්න. කලින් දවසේ මම පරිප්පු එකකුයි බීට්‍රූට් කරේකුයි හදලා තියාගත්තා. මොකද අද වැඩ වැඩි කියලා දන්න නිසාම. ඉතුරු වෙච්ච ඉස්ස පොඩි ප්‍රමාණයක් තියෙනවා. ඒ ටික දවල් කෑමට තෙල් දාලා ගන්න ඕනේ. රෑට චිකන් කරි එකක් හදා ගන්නවා. පහෝදාටත් එක්කම තමයි මම ඉතින් ටිකක් වැඩිපුර හදාගන්නේ. ගොඩාක් කාලෙකට පස්සේ තමයි මම මේ වීඩියෝ එකක් අරගෙන ආවේ. මට නිකන් වොයිස් කරන්නත් හුරු නෑ වගේ. ඉතින් කොහොම හරි මේ වීඩියෝ එක දාන්න ඕන කියලා හිතලා තමයි දැන් මේ වොයිස් කරන්න ගත්තේ. ඔන්න මේ වෙද්දි චූටි දෝණිය හැරිලා වැඩි වෙලාවක් ගියේ නැහැ පේනවනේ. පොඩි වෙලාවකින් එයා හැරුණා. ඊට පස්සේ සස්පෙන්ඩ් කළා යාව බලන ගමන් ඉතුරු වෙට් ටික එහෙම සැරේ කරන්න මට ඔයලා ඉවර කරන්න කියලා. දැන් මම මේත් එක්කම චූටි දෝන්ටත් කරි එකක් හදා ගන්නවා. වෙනව තමයි අද බබා කෑම කියලා ලෑස්ති කරගන්න හිතුවේ. මේ දවස්වල බබා පොල් කිරි එකතු කරගෙන කෑම කන්න කැමති නැහැ. ඉතින් ඒකින්ද දවසක් කර දවසක් වගේ මම තෙලෙන් ටෙම්පරාදු කරලා එළවලු ටික ඒකට වතුර චුට්ටක් එකතු කරලා තම්බලා තමයි බබාගේ කරි එක හදාගන්නේ. ඉතින් කන්නේම නැති බබාලට මේ වගේ try කරලා බලන්න. පොල් තෙල් එකතු කරගන්න නිසා මේ දෙක ගැටලුවක් එන්නේ නැහැ. පිරිසිදු සුදු පොල් තෙල් තමයි මම එකතු කරගන්නේ.
මේ දවස්වල ගොඩක් හොඳයි මේ රව්ව සැරට මේ පෑවිල්ලට කොමුඩු වගේ දෙයක් හදලා බොන්න පුළුවන් නම් චූටි බබාලට විශේෂයෙන්ම මේ බබා නම් ජූස් එක බොන්න කැමති නෑ කෑලි විදිහට තමයි කන්න කැමති. ඉතින් ඒ විදිහට තමයි එයාට දෙන්නේ. මුඩු කිලෝ එකක් මේ දවස්වල රුපියල් 100ත් 150ත් අතර වගේ තමයි යන්නේ. ටිකක් ලාභයි වෙනදට වඩා. කෑම සේරම ලෑස්ති කරගෙන ඉවරයි. කලින් දවසේ උප කෑම ටිකත් මම රත් කරලා අරගත්තා. චූටි දෝනිගේ දවල් කෑම එකත් කිචන් එකේම තියලා මම එයාට දුන්නා. ඉස්සරහා තාම මාස් කරන නිසා. ඊයේ හස්බන්ඩ් ඔෆිස් දවසක් මම මුළු කිචන් එකම ඩීප් ක්ලීන් කරගත්තා. අද පුංචි වෙනස්කම් ටිකක් තමයි මට යට කියලා කරගන්න තිබ්බේ. Eat. Betul. Sleep Peppa. Dan abu kelemu. Baba eat. Dek, kamu mana? දෝනි කෑම කාලා ටික වෙලාවකින් මං එයා වොෂ් එකක් දාලා නිදි කරව ගත්තා. උදෙත් පොඩි නිින්දක් නෑ නිදාගත්තේ. හැබැයි ඉතින් පොඩ්ඩක්වත් නිදා ගන්න කැමති නෑ හස්බන්ඩ් ඉන්න වෙලාවට. කැමති යත් එක දඟල ඉන්න. ඒත් එයා නිදාගත්තට පස්සේ තමයි හස්බන්ඩ් ඉතුරු වැඩ ටික ඉවර කරලා ගේ සෝදලා ඉවර කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා එයාව කොහොම හරි මං නිදි කරව ගත්තා. Orange තියෙනවා ඇති. No, one enough. Okay, get down. Get down slowly. Piku Kevin.
මේ ලබන්නා වූ අලුත් අවුරුද්ද ඔයාට මට අපි හැමෝටම සුබම සුබ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ගිහින් එන්නම්. සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න.